ඔයත් R1 එකක් හරි මොකක්ම හරි 1000cc බයික් එකක් ගන්න ඩ්‍රීම් එකක් තියෙන කෙනෙක් නම් මෙන්න මේ වැරද්ද විතරක් කරන්න එපා. ඉතින් ගොඩක් අයගේ ඩ්‍රීම් එකක් නෙමේ Yamaha, Ducati, Aprilia, CBR, BMW කියන කම්පැනි වලින් ගහන 1000cc බයික්ස් ගන්න එක. හැබැයි 1000cc බයික් එකක් ගත්තට මේ වගේ බයික් එකක් පදින එක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඒක බිගිනර් කෙනෙක්ට නම් මාරම අමාරු ඩේන්ජරස් වැඩක්. ඇත්තම කියනවා නම් 1000cc බයික් එකක් පැදලාම මුල් කාලේදී මුළු ඇඟම වෙවුලනවා. ඔය ඕනම 1000cc බයික් එකක ෆස්ට් G එකේ පිකප් එක ඇඟ හිරි වැටලා යන්නේ. ඒ වගේම තමයි ලංකාවේ පාරවල් වල එකපාර 1000cc බයික් එකක් පදිනවා කියන්නේ ලොකු අනතුරකට මුල වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ 1000cc බයික් එකකට යන්න කලින් ඉස්සෙල්ලාම ඔයා Honda Tag ගන්න. ඒක අරන් මාස 6ක් විතර පදින්න. ඊට පස්සේ ඔයා CB4 එකක් හරි මොකක්ම හරි 400cc බයික් එකක් අරගෙන ඒකට ටික කාලයක් පැදලා ඊට පස්සේ ඔයා 600cc මොන හරි R6 හෝ CBR6 හරි මොනවාම හරි 600cc බයික් එකකට මාරු වෙන්න. ඊට පස්සේ ඒකත් ඔයා කැමති කාලයක් පැදලා ඊට පස්සේ ඔයාට පුළුවන් 1000cc බයික් එකකට මාරු වෙන්න. එතකොට ඔයාට අඩු කැපැසිටි එකක ඉඳලා 1000cc බයික් එකකට යනකම් හැම කැපැසිටි එකක්ම ඇඟට අල්ලලා තියෙන නිසා ඔයාට අනිවාර්යෙන් මෙහෙම පිළිවෙලට බයික්ස් පැදපු නැති කෙනෙක්ට වඩා බයික් එක පස්සම කන්ට්‍රෝල් වගේම ඔයාට අර ප්‍රෝ කියන ලෙවල් එකට යන්න පුළුවන්. ඉතින් එහෙම පැදපු අය දන්නව ඇති ඒකේ රහ. ඉතින් පැදපු නැති අය ඒකේ රහ දන්නේ නැහැ. ඒත් ඔයා මං අර කලින් කිව්ව පිළිවෙලට આવත් ඔයාට සුපිරි රයිඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති නම් මං කියපේක try